යන්න නිවිතියා බීජ ටිකක් තියෙනවා කඩාගෙන. ඔයාලා දන්නවද ළමයි මේ නිවිතියා බීජ කිලෝ එකක් කීයක් වෙනවද කියලා? මීට අවුරුදු 5කට විතර කලින් නිවිතියා බීජ කිලෝ එකක මිල උනේ රුපියල් 4000ක් විතර. නමුත් මේ අවුරුද්දේ මුල මට නිවිතියා බීජ කිලෝ එකක් ගන්න රුපියල් 16500ක් වියදම් කරන්න සිද්ධ වුණා. නිවිතියා බීජ විකුණන අය නම් කියන්නේ එයාලා සුවිශේෂී ක්‍රමයකට බීජ අරගන්නවා කියලා. නමුත් මට නම් හිතෙන්නේ එයාලා නිවිතියා බීජ ගන්නවා ඇත්තේ මම මේ නිවිතියා බීජ කඩලා එකතු කරන අතිශය ප්‍රාථමික විදිහට කියලයි. මමත් මේ කරන්න හදන්නේ එක්ස්පෙරිමන්ට් එකක්. මේ බීජ ටික හිතෝලා බලනවා සාර්ථක නිවිතියා අස්වැන්නක් ගන්න පුළුවන්ද කියලා. මේ නිවිතියා බීජ වලින් එන අස්වැන්න සාර්ථක අස්වැන්නක් වුණොත් මෙච්චර කාලයක් නිවිතියා බීජ විකුණපු මිනිස්සු කරලා තියෙන්නේ අපිව රවට්ටපු එක. ඔයාලා මේ දැන් දකින්නේ බීජ කරන්න තරම් සුදුසු විදිහට හොඳින් මෝරපු නිවිතියා බීජයක්. ඒ වගේම ඔයාලා මේ දකින්නේ දුඹුරු පාට උනත් තාම බීජ කරන්න තරම් හොඳට මෝරපු නැති නිවිතියා බීජයක්. මේ බීජ ටික පැල කරපුවාම එන්නේ මොන වගේ නිවිතියා අස්වැන්නක්ද කියලා මං ඔයාලට ඉදිරියේදී පෙන්වන්නම්.